Hi guys, welcome to my YouTube channel. ඉතින් guys ඔන්න අද මං ගෙනල්ලා තියෙන්නේ One Piece season 2 එකේ review එකක් හරිද? ඉතින් මං කලිනුත් 2 එකේ review එකක් දැම්මා. ඒක spoiler free හරිද? ඉතින් මේක spoiler free කියලා මං කියන්නේ නැහැ. මොකද මං ආයේ මේකේ season 2 එක ගැන කතා කරන්න හරිද? කතා කරන්න කියන්නේ honest review එක. Yeah. එහෙනම් ඉතින් මම season 1 එකේ guys දාලා ඊයරද වීඩියෝ එකක් දැම්මා. ඔය වීඩියෝ එක දාලා තියෙන්නේ ඒකත් ගිහලා බලන්න හරිද? ඒකත් ඉතින් යා ඒකත් ගිහලා බලන්න ෂේප් එකේ. ඒකත් බලලා ස්පොයිලර් ෆ්‍රී එක නම් බැලුවත් එකයි නැත්ත් එකයි කොහමද මේක දැක්කම ඉතින් බැලුවත් එක නැත්ත් ඒක කවන්නේ නැහැ. ඕන එකක් කරගන්න ඔයාලා. හරි මේක බලන්නේ මේක බලන්න. එහෙනම් ඉතින් guys අපි වීඩියෝ එකකින් බලමු මට මොනවද මේක ගැන කියන්න තියෙන්නේ කියලා. හරිද? ඉතින් guys මට මේක ගැන මුලින්ම කියන්න තියෙන්නේ guys මේ කතාව සුපිරි. හරිද? සුපිරි එක සුපිරිම එක තමයි මේ කතාව. හරිද? මේක guys season 2 එකේ අලුත් චරිත ගොඩාක් එවලා තිබ්බා. හරිද? පරණ චරිත හිටියා but අලුත් චරිත ගොඩක් හිටියා. හරිද? ඉතින් අපේ crew එකට එකතු වුණා විවි කියලා එක්කෙනෙක්. ඉතින් ටෝනි චොපර් ඉතින් අපි season නෙමෙයි අපි ට්‍රේලර් එකේ හරි ටීසර් එකේ ඉඳන් හරි බලාගෙන ඉඳපු පොරක් තමයි ඉතින් ටෝනි චොපර් කියන. අර දැන් කට්ටියගේ බලාපොරොත්තු ඉටු වෙමින් ටෝනි චොපර් ඔන්න ඉතින් TV series එකට ආවා. හරිද? ඉතින් අපේ crew members ලා විදිහට ආවේ එන්නේ දෙන්න තමයි විවි ටෝනි චොපර්. හරිද? ඉතින් අපිට villains ලා විදිහට guys අලුත් villains ලා ටිකක් හිටියා. ඉතින් අපේ පරණ villains ලා දෙන්නෙකුත් හිටියා. පරණ villains ලා දෙන්න කියන්නේ ඉතින් අපේ Buggy the Clown. ඉතින් ඔයාලා දන්නේ නැති අපේ මිනිස්සු බාහිර භාගයක් පිස්සෙట్లా ඉන්න clown උත් හිටියා. ඉතින් clown හිටියේ පළවෙනි episode එකේ විතරයි. අවාසනාවන්ත ලෙස clownට අගුණක් වැදිලා මැරලා ගියා. ඉතින් යා මැරුණාද දන්නේ නැහැ. මොකක් වුණාද කියලා පෙන්නුවේ නැහැ. හරිද? එයාට කොහොම හරි අකුණක් ගැහුවා. යා එච්චරයි. ඊට guys එල්විඩ හිටියා. ඉතින් එල්විඩ ගැන කවුද කියලා කිව්වොත් අර ඔයාලට season 1 එකේ මුලදිම ship member කෙනෙක් හම්බුණා. ship member කවුද? කෝබි නේ. ඔව් කෝබි. හරිද? කෝබි වැඩ කරේ එක පයිරට් මේ member කෙනෙක්ට පයිරට් member කෙනෙක් කියන්නේ පයිරට් කැප්ටන් කෙනෙක්ට. අනේ කැප්ටන් තමයි එල්විඩ කියලා කියන්නේ. හරිද? අර පත මිටියක් වගේ ගාන මොකද්ද මම අනේ මන්ද. හරිද? අර ඉස්සර ගල් යුගයේ මිනිස්සු පාවිච්චි කරපු පොල්ලක් වගේ. හරිද? ගල් වලින් හදපු පොල්ලක් වගේ ගහන කෙනෙක් හිටියේ. අන්නේ එයා තමයි එල්විඩ කියන්නේ. හරිද? ඉතින් අපේ ලූෆියා පැරද්දුවනේ ඒත් එයා season 2 එකේ එයාත් ඩෙවිල් ෆෘට් එකක් කාලා ඉතින් ඔන්න ඇවිල්ලා ඉතින් අපේ ලූෆිට වද දෙනවා. හරිද? වද දෙනවා කියන්නේ season 1 එකේදී පළවෙනි episode එක විතරයි. season 2 එකේ පළවෙනි episode එක විතරයි ඉතින්. මොකද එයාලා පැරදුනානේ අපේ ලූෆි වැඩට. ඉතින් ලූෆි කෙලින්ම ඔක්කොටම ගැහුවා. නයිස් එකට අපේ බගීටත් ගැහුවා. ඉතින් බගී එල්විඩයි guys එකට තමයි ගහන්න. හරිද? එකට ගහන්න යන එකට ගුටි කාලා ගියා යන්න පවුවේදී. බගීට අන්තිමට අකුණකුත් ඇදලා තමයි නැවතුනේ පවුවේදී guys. මොන වුණත් ඉතින් guys පරණයිනේ දැන් අලුත් අය කිව්වොත් guys ඇත්තටම මට ඒ ටීම් එකේ නම මතක නෑ. හරිද? ඒක මතක තියාගන්න පොඩ්ඩක් අමාරු වගේ ටිකක්. අනේ මන්ද බී අගුණෙන් පටන් ගන්න නිකන් වර්ක්ස් කැලක් අන්තිමට එන නමක් මට බ්‍රලොක් හරි බ්‍රාලොක් මොකක් හරි මොකක් හරි සීන් එක එන නමක් හරි මට මතක නෑ නම. මං ඔයාලට නම දාන්නම්. හරිද? ඒතකොට ඔයාලා නම හොයාගන්න පුළුවන්. හොයාගන්න මේ කියවලා තේරුම් ගන්න පුළුවන් නේ. තේරුම් ගන්න කියන්නේ ඔයාලා කියවලා බලන්න බලන්න මොකද්ද මම කිව්වේ කියලා. මොකක් හරි ලොක් වර්ක්ස් කියලා නමක් තමයි. හරිද? මට මතක නෑ. ඒක මට මතක නෑ. යා ඉතින් මම ඒක දාන්නම්. හරිද? ඉතින් ඒකේ guys ඉන්නේ. හරිද? ඒකේ ඉන්නේ guys villains ලා ඉලක්කම් වලින්. හරිද? යාළුවට කියන්නේ code names. හරිද? ඒ කියන්නේ real name එක නෙමෙයි code name එක. ඉතින් ඒකේ ඉන්නවා ඉතින් Mr. Zero. හරිද? Mr. ලා ඉන්නේ guys number වලින්. හරිද? numbers වලින් තමයි Mr. ලා ඉන්නේ. ඉතින් Miss ලා ඉන්නේ. Miss ලා කියන්නේ කෙල්ලෝ ටික ඉන්නේ guys. අර Mr. ලා කියන්නේ කොල්ලෝ ටික. ඉතින් Miss ලා කියන්නේ කෙල්ලෝ ටික. ඒ කට්ටිය ඉන්නේ guys සතිය දවස් වලින්. හරිද? කොහෙන් හරි සතියක එක්කෙනෙක් ඉන්නවා all Sunday එකේ ඉන්නවා. Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Miss Golden Week ගගා ඉතින් එහෙම කට්ටියක් ඉන්නවා. හරිද? ඉතින් ඒ කෙල්ලෝ ටික. හරිද? දැන් අපේ කොල්ලෝ කියන්නේ අපි මිස්ටර් ලා ටික. ඉතින් එයාලා ටික හිටියේ නම්බර් වලින්. හරිද? එයාලා නම්බර් බිංදුව. හරිද? නම්බර් 0 මිස්ටර් 0 කියලා කෙනෙක්. හරිද? එන්නේ 0 තමයි ඔය crew එකේ ලොක්කා කැපා. හරිද? ඉතින් එයා තමයි කැපා. ඉතින් එයා කවුද කියලා අපිට පෙන්නුනේ නැහැ. ඉතින් අන්තිමට එයා කවුද කියලා අපිට පෙන්නනවා. හරිද?
මම ඉතින් ඒක කියන්න යන්නේ ඒක මෙතන අදාළ නැහැ නේද? අදාළ නැහැ. ඒක පැත්තකින් තියමු. ඉතින් නම්බර් 0 හිටියා 1 2 හිටියද මන්ද වල නම්බර් 9 හිටියා. නම්බර් එහෙම නම්බර්ස් වලින් හිටියාද 1 2 3 4 5 6 7 8 9 10. ඒවා ඉතින් සිංහලෙන් තිබේ තිබ්බේ. ඒවා ඉංග්‍රීසියෙන් තිබේ නිකන් නම්බර් 1 නම්බර් 2 එහෙමත් නෙමෙයි තිබ්බේ නිකන් මිස්ටර් 1 මිස්ටර් 2 මිස්ටර් 3 මිස්ටර් 4 මිස්ටර් 5 මිස්ටර් 6 මිස්ටර් 7 මිස්ටර් 8 මිස්ටර් 9 මිස්ටර් 10 වගේ යන්නේ විදිහට තමයි තිබ්බේ හරිද 10 වලින් පස්සේ ඉස්සරහට හිටියාද මන්ද ගයිස් මට මතක නැහැ හරිද මම ඉන්න කට්ටිය දාන්නම් ගැම්මට වීඩියෝ එකට ඒතර ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකಾದ මේ කියලා හරිනේ ඒ සාධාරණයි යා හරි මං එහෙම දාන්නම් එහෙනම් ඉතින් ගාස් ඔන්න ඔය විදිහට තමයි විලන්ස්ලා ටිකත් එන්නේ හරිද ඉතින් ඔය තමයි මං කිව්ව අලුත් කැරක්ටර්ස්ලා හරිද ඉතින් ඔය ඔක්කොම පස්සේ ගයිස් මම කියනවා දැන් මගේ ආසම සීන් එක හරිද මගේ ආසම සීන් එක ඇවිල්ලා ගයිස් මට ඇත්තටම ආසම සීන් දෙකක් තියෙනවා හරිද එක සීන් එකක් තමයි අර එපිසෝඩ් 8 එකේ මම මේ සීසන් 2 කියන්නේ ඉතින් මම ඒක සීසන් කියලා කියන්නේ නැහැ ඉතින් එපිසෝඩ් 6 එකේ අන්තිමට ගයිස් අර ටෝනිව හම්බෙන්නේ අපේ ලූෆිට අන්නේ කෑල්ල තමයි පට්ටාස හරිද ලූෆිට ටෝනි ටිප හම්බෙන්න දන ලූෆි අහන්නේ what are you කියලා අහන්නේ ඒතර ටෝනි ගිහින් එකපාරට හැංගෙනවා හරිද ඒ කෑල්ල ෂෝ ටෝනි හරි හුරතල් අප්පා ටෝනි චොපා මම චොපා කියලා කියන්නම් චොපා හරි හුරතල් හරිද ඔයාලා ඒක වෙනම ගන්න තේරෙයි හරිද අනේ ළඟ හිටියලා අල්ලලා මිරිකනවා හරිද පූසෙක් වගේ හරිද අර ආදරේ ගන්න පූස අල්ලලා බදාගන්න යන්නේ වගේ ඌව තල්ලා බදාගන්න හිතනවා ගයිස් ඒ තරම් හුරතල් හරිද ඒ තරම් හුරතල් පාටයි ඇත්තටම හරි හුරතල් හරිද මට ඇත්තටම හරි හුරතල් අනේ ෂෝක් අප්පා අත ගන්න තිබ්බනම් හරි ෂෝක් ඒ ඉතින් ෆැන්ටසි ගයිස් ඉතින් මේවා ඇත්ත නෙමෙයි ඉතින් මේවා ඇනිමේටඩ් ඒවා ඇනිමේටඩ් කියන්නේ AI මුවෙක් ඉතින් කරන්න දෙයක් නැහැ හරිද ඉතින් යුනෝ ඉතින් ඇත්ත මුවෙක් ගන්න බෑනේ ඉතින් පොර මුවෙක් වගේ මිනිහෙක් වගේ කතා කරන්න පුළුවන් නහය නිල් පාට පොරක්නේ ඉතින් කැප් එකකුත් දාගත්තා ඉතින් ඇත්ත මුවෙක් ගන්න බෑනේ එහෙම නේද බෑනේ දැක්කනේ බෑනේ ඉතින් ඒක හින්දා තමයි ඉතින් ඒවා ඇනිමේටඩ් හරිද ඇනිමේටඩ් කියන්නේ AI හරිද ඉතින් ඒක මගේ කෑල්ල හරිද අර ලූෆිට සෙට් එක ලූෆිට අපේ චොපව හම්බුනේ කෑල්ල මගේ ආස කෑල්ල හරිද මං තව ආසයි ගාස් අර මේ අපේ සංජිට ගාස් අර පූසෙක් අර නිකන් හරකෙක්ගේ කිට්ටයක් ගහගත්ත පූසෙක් නිකන් සංග්ලාස් දෙකක් දාගත්ත නිකන් අත් දෙකේ සිප්පි කඩු දෙකක් හයි කරගෙන ඒකට බොරු නියපොතු ටිකක් හයි කරගත්ත බොරු කිව්වට ඉතින් පොඩක් දරුණු විදිහේ දරුණු ගණේ නියපොතු හරිද ඉතින් ඒ නියපොතු වගේ හයි කරගෙන හිටපු පූසෙක් එක ගහගත්තේ අපේ සංජි අන්නේ ගහගන්න සීන නම් මම මාරාසයි හරිද ඇයි කියන්නේ ගයිස් අර පූස පොලේ ගහනවා සංජි හරිද සංජිට පූස ගහනවා පූසට පයින් ගහනවා ඌව පොලේ ගහනවා අයියෝ එක විකාරයයි හරිද ඒ කැල්ල හරි ෂෝක් මම බඩ අල්ලන් hina වෙවි ඒ කැල්ල වෙලේ හරිද අරහෙන් ගහනවා මෙහෙන් ගහනවා සංජිට ගහනවා පුදු අම්මෝ බං ඒ පූස අයියෝ බං අනේ පූසෙද්ද මන්ද බං ඒ මොකෙක් හරි සතේ එකට මට මතක නැහැ මොකಾದ පූස කියලා පූසද සතා මොකಾದ මට තේරෙන්නේ අර ඌ හරකෙක්ගේ කිට්ටයක් ගහන් හිටියේ ඉතින් ඒකින්ද කියන්න බෑනේ ගයිස් මොකಾದ කියලා ඉතින් පෙනුමින් කියත හැකි ඒනට මට අඳුර ගන්න බැහැ ඉතින් මං ඒකින්ද පූස කියලාම කියන්නම් හරිද ඉතින් මේ පූසත් එක්ක ගහගත්ත සීන් එකට මං මාරාසයි ඒ තමයි වගේ ආසෝ සීන් දෙක හරිද ඉතින් ගයිස් හරිම වාසනාවන්ත ලෙස ඉතින් මට මේකේ ගයිස් එපා වුණ කැරි නෑ හරිද ඇත්තටම එපා වුණ කැරි නෑ මේක ෂෝක් හරිද සීසන් 2 එක එහෙම පිටිම සුපිරි ඒ වගේම ගයිස් මම සීසන් 2 එකේ එපිසෝඩ් 7 එකේ ඇන්ඩු හරිද කියන්නේ මම ඇන්ඩුවා නෙමෙයි හරිද නිකන් ඇන්ඩුනා හරිද එම යුනෝ ඒ මොකද්ද සීන් එකට සීන් සෙට් එකක් ගියා ගයිස් හිත පුරවල අඬන හරිද ඇන්ඩ වෙන සීන් ටිකක් ගියදී මට ඇන්ඩුනා හරිද ඉතින් අයියෝ ඇන්ඩුනා කියලා හොටු පෙර ඇන්ඩුවේ නෑ නිකන් යුනෝ හැට කඳුල එල්ල පොඩ්ඩක් පිහිදාන තරමට වගේ ඇන්ඩුනා හරිද අර හොටු පෙර මේ හොටු සුරු ඇන්ඩුවේ නෑ එච්චර දෙයක් කරේ නෑ මම කියන අර හැට කඳුළු ආවා ඉතින් හරිද ඒක එන සෑඩ් හරිද සෑඩ් සීන් එකක් ඉතින් ඔයාලත් ඒක බැලුවා නම් ඒ සීන් එක ඔයාලා දන්නවා ඉතින් අපේ ටෝනි චොප්පගේ ජීවිත කතාව එයාගේ පාස්ට් එක ගැන කතා කරන සීන් එක තමයි ඉතින් ඇඬුනේ ඇත්තටම සීසන් 7 එකේ ඇඬුනේ හරිද මට ඇත්තටම ඇඬුනේ ඒ කෑල්ලේ හරි ඉතින් හරිද මගේ ආස කෑල්ලයි එපා වුණ කෑල්ලක් නෑනේ ඉතින් ඔක්කොම මං කිව්වා හරිද අඬපු කෑල්ලයි ඔක්කොම කිව්වා තව එක ඔයාලා මේක බැලුවේ නැත්තම් ගයිස් අනිවාර්යෙන් ගිහලා බලන්න හරිද අපරාධයක් බොරුවට මේක නොබල ඉන්නවනම් හරිද සීසන් 1 බලනවා අනිවාර්යෙන්ම මචං 2 බලන්න අනිවාර්යෙන්ම බලන්න හරිද තව එකක් මෙයාලා ඉවරනේ ඉස්සෙල්ලා කියන්න කවන්නේ මේක මම ස්පොයිලර් එකක් දාන්න බයින් පොයාලට එතකොට අවුලන්නේ හරිද
තව එකක් guys ඉතින් අපේ මේ ස්ක්‍රූ එක one piece නිදානේ මේ සැරේ හොයාගන්නෙත් නෑ හරිද යාලට මචං වැඩ වැඩි හරිද යාලා දැන් මේ සැරේ මචං අර සෙට් එක කවුද බං අපේ වපොල්ද විපොල්ද මොකක් හරි පොල් පොරක් හරිද මොකද විපොල් වපොල්ද ඔහෙද හරි මොකක් හරි පොල් කින් කෙනෙක් හරිද පොල් කින් කෙනෙක් කියන්නේ උගේ ඇඟත් වෙන සයිස් හරිද යකඩ කටක් තියෙන පොරක් ඉතින් පොර ඩෙවිල් ෆෘට් එකක් කාලා ඉතින් පොරටත් පොඩි හැකියාවක් තියෙන ඉතින් ඒ පොරව පැරද්දුවා අපේ ලූෆි ගැම්මට ඉතින් යා ඒ කැලේ ඒ සීන් ටික තමයි ඉතින් ඒ සීරිස් එකේ ගියේ ඉතින් ඒ වපොල්ද මන් දන්නේ පොල් කින්ට ගයිස් අපේ මිස්ටර් සීරෝ කියන අර වර්ක් ක්‍රූ එකේ එක්කෙනා අන්න ඒ ආර්ද එයා ගයිස් අපේ නෙමෙයි ඉතින් ඒ කින්ට පොල් කින්ට ගයිස් දුන්න හරිද ඩෙවිල් ෆෘට් එක ඉතින් එයා කාලා තමයි වැඩ පෙන්නුවා අපේ ගැම්මට ඉන්න අපේ ලූෆිට ඉතින් ඒකට දන්නවනේ ලූෆි ගැටියයි ලූෆි වැඩ්ඩානේ ලූෆි අරුව පරාද කරලා දැම්ම ගැබ්බට කොහොමද ගයිස් ඒ සීන් එක තමයි අපේ ඒ සීන් එක කියන්නේ ඒ කැලෙන් කියන්නේ ඒ කොටස තමයි මේන් ෆයිට් එක උතර තිබ්බ ඉතින් ඒකෙන් ගයිස් සීරීස් එක ඉවරුණා හරිද ඉතින් මේකේ සීසන් 3 එකත් ඉක්මනට එවයි හරිද මොකද සීසන් 2 රිලීස් කරද්දි ගයිස් සීසන් 3 ෂූට් කරනවා ඉතින් ඔයාලට හිතනවා තේරෙනවනේ ඉතින් ඒක ඉක්මනට එයි හරිද ළමන අවුරුද්දට ඊට පස්සේ අවුරුද්දට කොහමද එවයි පට ගන්නලා මොකද තාම මේක හොයාගන්න වන් පීස් හොයාගත්තේ නැහැ දැන් ඕක හොයාගන්නත් එපා ගයිස් ඉක්මනට නේද නැත්තම් මිනිසුන්ට එපා වෙනවනේ ඉතින් මේක ඇත්තට අදිරිකත් සාධාරණයි මොකද ගයිස් වන් පීස් ඇනිමේට් ඒ කියන්නේ ඇනිමේ ටීවී සීරීස් එක කියන්නේ මේකේ ඔරිජිනල් එකට එපිසෝඩ් 1000ක් පැනලා තියෙනවා ඉතින් ඒක තේරෙනවනේ ඉතින් මේක අදින එක සාධාරණයි හරිද එන්නට මං හිතන්නේ මේක එච්චර අදී කියලා මොකද එහෙනම් අපේ ක්‍රූ එක නාකි වෙනකම්ම ඔය කතාව කරගෙන යන්නේ නෑ මොකද නළු නිලියෝ ඇනිමේ රංගපාන කට්ටිය ඇනිමේ එකේ කට්ටියව වයසට ගෙන තුන ඉතින් අපේ ක්‍රූ එක රංගපාන නළු නිලියෝ වයසට යනවා ඉතින් එයාලා වයසට යනකම් ඕක කරන්න වෙනවා ඉතින් ඒක කරන්න යන්නේ නෑ සීසන් 3 ඉතින් වලින් හරි 2 4 වලින් හරි කොහොම හරි ඉවර කරලා දායි යා ඉතින් හරිද දැන් මේ කතාවට ගයිස් මට රේට් දෙනවා නම් 10න් 9ක් වගේ දෙත හැකියි හරිද මේ සුපිරි කතාවක් අනිවාර්යෙන් ගිහලා බලන්න ඔයාලා සීසන් 1 බලලා නැත්තම් අනිවාර්යෙන් සීසන් 1 උත් බලන්න හරිද 1 බලලා 2 බලලා ඔක්කොම බලලා එන්න ගැම්මක් හරිද සුපිරිම කතාවක් ඉතින් ඔයාලට බලන්න තියෙන නියමම කතාවක් ඉතින් ආයි 100%ක් රෙකමන්ඩ් හරිද ඉතින් මේක ෆැන්ටසි කොමඩි ඇඩ්වෙන්චර් සුපිරි පයිරට්ස් කතාවක් ඉතින් ඔයාලට බලන්න කියාපු සුපිරිම කතාවක් ඉතින් යා ඉතින් එච්චරයි ඉතින් හරිද එච්චරයි මට කරන්න කියන්න තියෙනවා ඔයාලා එක බලන්න හරිද ඉතින් මම මේකව මට දැනෙච්ච දේ කතාව ඉතින් ඔයාලා අනිවාර්යෙන් ගිහලා බලන්න හරිද කොහොමද සුපිරිම කතාවක් ඉතින් අනිවාර්යෙන් බලන්න කතාවක් ඉතින් ගිහලා බලන්න හරි ඉතින් එච්චරයි ඉතින් guys මේ වගේ වීඩියෝස් බලන්න ඕන අනිවාර්යෙන් මගේ channel එක subscribe කරගෙන යන්න හරිද ඒ වගේම bell icon එකත් ඔබා ගන්න මොකද නැත්තම් ඔයාලට මම දාන වීඩියෝස් බලන්න වෙන්නේ නැහැ හරිද ඉතින් subscribe කරලා bell icon එකත් ඔබාගෙන යන්න හරිද දැන් චූටි channel එකක් guys ඉතින් you know ඉතින් message එකක් එනවා ඉතින් bell icon එක ඔබලා තිබ්බ ගමන් වීඩියෝ එකක් දැම්ම ගමන් හරිද ඉතින් ඒකින්ද අනිවාර්යෙන් bell එක ඔබලා තියාගන්න ඉතින් ඒ වගේම guys වීඩියෝ එක like එක උදාගෙන යන්න හරිද ඔයා නිකන් තිබ්බා කියලා වැඩක් නැහැ හරිද ඔයා ඔබන් යන්න ඉතින් ගැම්මට හරිද මටත් හොඳක් ඔයාලටත් හොඳයි ඉතින් එහෙම කරගෙන යන්න හරිද ඉතින් ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරගෙන යන්න ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනනේ guys අන්න ඒකේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න හරිද කමෙන්ට් එක නිකන් දෙනේ උන හරි කොටාගෙන යන්නානේ මම කොටාගෙන යනවා කියන ඉතින් මේ මාතෘකාවෙන් පිට දේවල් කොටාගෙන යන්න එපා ඉතින් මාතෘකාව කියන්නේ අපි වන් පීස් කතාවට අදාළ දෙයක් කොටාගෙන යන්න ගැම්මට එහෙනම් ඉතින් එච්චරයි ඉතින් guys අද වීඩියෝ එක කරන්න මෙන්න මේ විදිහට ඉතින් මෙච්චරලා මගේ වීඩියෝ බලන් හිටර ඔයාලට thank you එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මං ගිහින් එන්නම් bye